බ්‍රහ්මපල්ල බුදුපල්ල ජේසුපල්ල ඉදන්න රාවණෙක් නෑ පළවෙනි කොටසේ අධි කතා කරන්න පුහුල කපන්න මේ අකා හොයාගෙනනවා රාවනාගේ අරක තියෙනවා මේක තියන උඹත් එක කරන්න බැබම් මේ රෙද්ද මේ බහන් ඔය තුන්වෙනි පාර ඒ ටොයිලට් එකේ තියෙන මලකක් කුස්සියක්ද කොමඩ් එකක්ද ඉතින් අයිබෝවන් පිළිගන්නවා කස්තාව ඉතින් මොකෝ වෙන්නේ මොකද වෙන්න ඕනේ මොකද වෙන්නේ කියලා මේ මං හිතන්නේ අපි ෆලෝ කරන අපේ ප්‍රොෆයිල් වල ඉන්න කට්ටිය දැනගන්න ඇති අපි දැන් දවස් දෙක තුනක් එක දිගට ෆ්ලයර්ස් ෂෙයා කළා අපේ අලුත් වැඩක් එනවා අපි අලුත් වැඩක් කරන්න යන්නේ ස්ටේ ටියුන් විත් අස් කියලා සහ අපි එකේ ක්ලියර්ලි මෙන්ෂන් කරා මේ ස්ටුඩන්ට් වීසා ගන්න අලුත් බිස්නස් මේ රටවල ලයිල පටන් ගන්න මොකද ඔය වීසා කතන්දරේ නම් කොහොමත් කතා කරන්නේ නැහැ මොකද මගේ පින්තූර දැක්ක ගමන් හිතන්නේ ආරු මැලේසියා ළමයි කියන තමයි කියන්නේ යන්නේ කියලා හැබැයි අපි ක්ලියර්ලි දැම්මා මේ ඒ සම්බන්ධ දේවල් අපි මේක කතා කරන්නේ නැහැ කියන එක මේ එතකොට ඉතින් ඇත්තටම අපි මොකද්ද කරන්න යන්නේ කියලා කියන්න බලන්න ඒ ගැන පොඩ්ඩක්වත් කතා කරන්නේ නැහැ ඒ ගැන මුකුත් අහන්න එපා පොඩ්ඩක්වත් කතා කරන්න අඩුම ගානේ මේ හාල් තියනවද කියලාවත් කියන්නේ නැහැ කියන බලාපොරොත්තු වෙන්නේ මොකද හන්නේ බද්ද කියලාවත් කියන්නේ ඔය ඒක හේතුවක් තමයි ඒවා කරන අය ගොඩක් ඉන්නවා ඔයගොල්ලෝ මේ මිනවන්න දන්නවනම් මිනවනුත් එක වෙනම කරනවා හැබැයි අපි ඒක මේක ඇතුළට ගෙනල්ලා නැහැ මෙතනදී ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ප්‍රොමෝට් කරන්නෙත් නැහැ මේකේ ඔව් මේකේ ඇත්තටම මේකේ අයිඩියා එක ජෙනරේට් උනේ කොහොමද මේක ඉස්සරහට මොකද වෙන්නේ ඔයාලා අපිත් එක්ක හිටියොත් ඔයාලට මොනවද අපෙන් ලැබෙන්නේ කියන දේවල් ඔක්කොම අපි ඉස්සරහට හෙමින් කියන්න මම හිතන්නේ පොඩි බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් මිනුවා අද පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි මොකද මේකනේ ඇකි මෙකි නොකි හැමදේම අද කියන්නේ අද පොඩ්ඩක් කියන්නේ මොකද අපි ස්පෙෂල් ගෙස්ට්ලත් මේකට ගෙන්නන්න අනිවාර්යයෙන් ඒක විශේෂයෙන් අපි කියන්න ඕන මේ අපි දෙන්න විතරක් අපි දෙන්න ඉන්නවා හැබැයි අපි දෙන්න විතරක් නෙවෙයි තව ඉස්සරහට මේකට තව ප්‍රධාන නළුවෝ ගොඩක් සම්බන්ධ වෙන්න නියමිතයි ගොඩක් ඉන්නවා මොකද මේ කතන්දරය ගැන කස්ත අපි මේ විදිහට කිව්නේ. කියන්නේ අපි මේ කරන්න හදන්නේ දැන් අපි ඉන්නේ අවුරුදු 29 කියන මේ මාර සන්දිස්ථානයේ. අපි මේකෙදි කරන්නේ අපි මොන්ටිසෝරි කාලේ ඉඳන් මේ දක්වා අපි ගත්තු ආතල් අපිට සම්බන්ධ වෙච්ච එක කතා ඒ කියන්නේ අපේ තියෙන බෑක් ස්ටෝරීස් ඊට පස්සේ අපේ මෙහෙමයි දැන් මමයි කස්සයි දෙන්නම මැරි කරලා ඉන්නේ. සමහර අපේ මේකට ජොයින් වෙන කට්ටියත් මැරි කරලා ඉන්නේ. මැරි නොකරපු අයත් ඉන්නවා. සමහර දේවල් අපි සමහර දේවල් අපි ලිමිට් තියලා කියන්නේ මොකද හේතුව තමයි නැත්තම් ලොකු ප්‍රශ්න. සහ අපි මේකත් අනිවාර්යෙන් කියන්න ඕන. දැන් මේක අපි දෙන්න මේ අද ඊයේ හිතලා නිකන් මේ පොඩ්කාස්ට් එකක් කරමු කියලා පටන් ගත්ත වැඩක් නෙමෙයි. ඔයාලා දන්නවා නම් මම මිනුවන් ආශ්‍රය කරන්නේ සහ මිනුවන් අපි දෙන්න අතර තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකට සෑහෙන කාලයක් වෙනවා. ඒ ලෙවල් කාලේ තමයි අපිට ගොඩක්ම ළඟින් ආශ්‍රය කරන්න හම්බුනේ. එතකොට මම අර නිකන් කියන්න ඕනේ මූ ගැන පොඩ්ඩක් කියන්න ඕන. මූ සාමාන්‍යයෙන් ඩ්‍රාමා කරන්න, රඟපාන්න අර එහෙන ගැම්මෙන් අර ෆිල්ම් එක විශේෂම ලක්ෂණය. මම ඩ්‍රාමා නේ කරේ. මම මොකක් කර ෆිල්ම් එකක් આવුත් මූවේ ෆිල්ම් එක බලනවා. බලලා ඉවර වෙලා මම සාමාන්‍ය ෆිල්ම් බලන්න කැමති නෑ. මූවේ ෆිල්ම් එක බලලා ස්ටෝරි එක අපිට කියලා ඒ ෆිල්ම් එකේ ඉන්න හීරෝ ඉන්නවනේ. ඒ හීරෝ ඇවිදින විදිය, ඒ මූවමන්ට්ස් මට හොඳට මතකයි අද වගේ. මට ඒ ෆිල්ම් මම එච්චර ඇත්තම කතාව මම ෆිල්ම්ස් බලන්නේ නැහැ. මූ ඒ ලෙවල් කාලේ මම අර ෆිල්ම් එක පොඩ්ඩක් හිටපා. මොකක් කර ෆිල්ම් එකක් බලලා ඒ ෆිල්ම් එකේ ටූත් පික් එක මෙයම කටින් එළියට ගන්න තියෙනවා. මූ ඒ ලෙවල් ක්ලාස් ආවේ ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. මූ ඒ ලෙවල් ක්ලාස් එකට යන්න කලින් යුනිවර්ස් එක කොහොම යුනිවර්ස් එක ඔයාලා දන්න බුදු පිළිමෙත් එක්ක පන්සල ළඟින් ඉස්සරහ පාර යන්න තියෙන්නේ. ඒ බුදු පිළිමේ ළඟදී මූ ටූත් පික් එක කටේ දාගන්නවා. අපිටත් කියනවා දාගන්න කියලා. හරි ලස්සන විදියක් තියෙනවා. ඔන්න කරලිවලා ටූත් පික් එක එළියට ගන්නවා මූ. ඔය දැන් ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ට පේන්නේ ෆිල්ම් එකේ ගන්න කොටස. හරි දැන් ඔයගොල්ලන්ට පේන්නේ ඒක. මේ මම ෆිල්ම් එක මතක් කරනවා මචං ෆිල්ම් එකට ඇත්තටම ෆිල්ම් එකට ආසාව ඇති කරේ මට. කවුද කියන මොකද මේ කියන්නේ හෝමගම ගොඩක් කට්ටිය දන්නවා අපේ මේ අජිත් සර් දන්නවනේ ගණන් ඉගෙනුවේ රණසිංහ අපේ කලාපීය ගණිත ගුරු උපදේශක ඔව් ඇත්තටම මේ ගොඩක් හොඳ ගුරුවරයෙක් ඒ කියන්නේ මට ගණන් වලට ඒකක් ගන්න ලොකු රුකුලක් වෙච්ච ඒ පොඩි ඇඩ් එකක් දැම්මේ අජිත් සර්ට මොකද මම අජිත් සර් කියන බොක්ක සහ අජිත් සර්ගේ ගොට්ට මේ වචන මෙහෙම දාපන් අජිත් සර්ගේ ගොට්ට හැබැයි මෙහෙම කියන්න ඕන අජිත් සර් මේ සබ්ජෙක්ට් එක පැත්තෙන් වැඩ්ඩා ඒ ගැන ආයෙත් කිසි තර්කයක් නැහැ කරන්න
මොකද මේ මම සයක ඉටියට මට පුතුත් ඒකට කියන්න ගොත්ත සහස්ලගේ ගෝලය සේළඟ වැඩ කරා සෑහෙන්න කිය මේ ඒ ගැන මම මේ පාරත් ලංකාවට ගමස හම්බෙලාවේ ඇ ඉතින් මේ අපි ගත්තොත්තේම හොම ලෙජර් ගැන ඉති මගේ සෑගා වැඩ කරනකොට එතකොට මේ එතන දැන් ඉංගලිෂ් ගුරුවරෙක් වෙලා ඉන්නවා අපේ මේ දුරාජ්ජය දුරාජ්‍ය සසින්ත මට මතක විදිහට අයියා කියලාම මේ දැන් ISM එකේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. එතකොට එයයි මමයි ඔය අපි කට්ටිය දෙන්නම අපි එකට හිටියේ උතන. එතකොට මේ දුරාජ්‍යයට හොඳට කවි ලියන්න පුළුවන්. එයා ඉංග්‍රීසි වලින් එයා පොයම්ස් එහෙම කරලා ඒ කියන්නේ යාගේ පොතක් පවා ආවා එළියට. එතකොට එක දවසක් මෙයා ඉංග්‍රීසි කරන එක්කෙනා මේ කියනවා මේ දෙමළ සින්දුවක්. මම මේ හරියට මචන් ටික දැන කාදල්ලාසේ ආරේ තොට්ටදෝ මොකක් හරි එහෙම සින්නේ. මම මොකක්ද ඔය සින්දුව මම අහලත් නැහැ. මල්ලි සූර්යගේ පට්ට ෆිල්ම්යක් ඇවිල්ලා තියෙනවා මේ අංජාන් කියලා එහෙම කියලා. මචං ඉතින් සූර්යයට මම ආසයි බරු කියන්න ඕනේ නෑනේ. ඉතින් මේ මම එදාම හවස ගිහිල්ලා මචං ගත්ත ෆිල්ම් එක. හරිද? මචං එදා ගෙදර යද්දි මං ගෙදර බයිරව පූජාවක්. මට ෆිල්ම් එක බලන්න වෙයි තියා. සොපිරි හරිද? ගෙදර මචං බයිරව පූජාවක් අම්මට ඔක්කොම ලෑස්ති කරලා බයිරවය වෙලවන්න ඔක්කොම ලෑස්ති කරලා මට දැන් ඉතින් රැයට තියෙන්නේ හොඳ ඔය ෆිල්ම් දෙකක් අරන් ගියා මම. හොඳ ආතල්ලෙක් කියන්නේ මේ ඒ කියන්නේ එදා මට වැඩේ කරන්න පුළුවන් කියන හේතුව නයිට ගහන්න බෑ මචං බයිරව පූජාව න ะ. හරිද? එතකොට හැබැයි ඊට පස්සේ දවසේ මචං උදේ පාන්දර හේමාල්සගේ පන්තිත් තියෙනවා. අපේ ඇකවුන්ටිං සර් හේමාල් පෙරේරා ආදරණීය ගුරුතුමා එතුමාගේ පන්ති තියෙනවා මචං උදේ පාන්දර. මට නිකන් පැත්තෙන් හිතන ඔබ මේ කරන්න හදන නිකන් සුසිප් එක ඒ කියන්නේ හේමාල් කවුද මේ හේමාල් රණසිංහ නෙමෙයි. හේමාල් සමාවෙන්න හේමාල් පෙරේරා අජිත් රණසිංහ ওই දෙක තමයි ඉතින් ඇත්තම ලෙජන්ඩ් චරිත යුනිවර්ස් සහ යුනිවර්ස් කියන නම පාවිච්චි කරන්න බෑ දැන් මම හිතන්නේ යුනිවර්ස් කියන්නේ වෙනම ආයතනයක් සුසිප් එක වෙනම තියෙනවා සුසිප් එකේ ලෙජන්ඩ්ස්ලා ඉතින් අජිත් රණසිංහ හේමාල් පෙරේරා දැන් මම කතාව මම කියාගෙන ආවේ අපි දෙන්න ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ඒ තරම් දුරට යන්න ප්‍රධාන හේතුව තමයි ඔය ෆිල්ම් එකේ කතාව ඇදිලා ආවේ මෙයාගේ ඉමේජිනේෂන්ස් තියෙන්නේ මේ අපි කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන ලෝකෙට වඩා පොඩ්ඩක් උඩ තලයකින් තමයි මූ හිතන්නේ. මූ කොහොමද ඇවිදින්නේ උඩින් එක වෙනම කතාවක්. එතකොට මූ ස්ක්‍රිප්ට් ලියනවා. ඔය ස්ක්‍රිප්ට් ලියන වැඩවලින් තමයි ගොඩක් කොමර්ස් ලේවල මූ ඩ්‍රාමා කරලා තියෙනවා. ඔව් මේ කතාව කියන්නේ කියන්න. ඔය කතාව කියන්නේ හරිද? ඔන්න දැන් හරිද? ඔන්න දැන් මචං මේ දැන් බයිරව පූජාව ඔක්කොම මචං නයිට ගහන්නත් එක්ක මචං මම අරන් ගියා ෆිල්ම් එක මචං මම බැලුවේ කෑලි ඇයි බං පළවෙනි කොටසේ අද්දි කතා කරනවා පුහුල කපන්න හරි නූල පන්නන්න හරි මචං හරි ඒක වෙනම සංස්කෘතියක් මචං ලංකාවේ කරනවා පුහුල කපන්න ඔව් ඒක අපේ සංස්කෘතිය ලෝක ඉතින් මචං එහෙම මචං හැබැයි මම ෆිල්ම් එක බැලුවා අන්තිමේදී මචං ඔය මැද්දේ කෑල්ලක් තියෙනවා මචං මුලින්ම මචං يعني හීරෝ එන්නේ හරිද හීරෝ නෙමෙයි විදියට එන්නේ නිකන් කකුල කොරක ගා එහෙම එන්නේ ඔය ෆිල්ම් අංජල් බලලා දෙමු එක මැද්දේ මචං ෆයිට් සීන් එකක් තියෙනවා ආයෙත් රොම්බ නල්ල මචං මේම අර කෑල්ල අරගෙන ඒ කෑල්ල හිතට වැදුනා උඹ කොච්චරේ හිතට වැදුනාද කියන ඊට පස්සේ දවසේ මචං හේමාල්සගේ පන්තියට මම ඕක ගෙනල්ලා දෙනවා අපේ බේබොඩ අපේ ඊළඟ සුපර් ස්ටාර් ඊළඟ එපිසෝඩ් එකේ නායකතු වෙන අපේ අපි ගත්තොත් අපේ මෙතන ඒ කියන්නේ මෙතන කියන්න එපා අපි යාට වෙනම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් දෙමු යාට වෙනම ඇදෙනවා අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් දෙන හෝමාගම සියලු টয়ලට් කවර් කරන ලද එකම මිනිසා අපේ බේබොඩ උදාර කවිෂ්ක දෙනවා උදාර කවිෂ්ක එහෙමත් නැත්නම් බේබු බේබුගේ නම ඇසිත් ඒකේදී අපි හම්බ බේබුගේ නම හැදුනා ඇති මේ කොහොම හරි මම උට දෙනවා ෆිල්ම් එක ඔබ මාව විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් අම්මා පල්ලා බුදුන් පල්ලා ජේසු පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්නම් මට වැඩකුත් නැහැ නැත්නම් ඇති වැඩකුත් නැහැ ඌ මචං 6 පාරක් ෆිල්ම් එක බලලා මචං ඊට පස්සේ දවසේ 6 පාරක් ෆිල්ම් එක බලලා උදා බේබ කොහොමත් ගේම්ස් වලට සහ ෆිල්ම් වලට සාමාන්‍යයෙන් ඇඩික්ටඩ් නේ ෆිල්ම්ස් වලට වචනත් මේ පොඩ්ඩක් කර අමාරුයි තමයි ෆස්ට් එපිසෝඩ් එක නිසා පොඩ්ඩක් කියලා කිරෙනවා පොඩ්ඩක් මේ හරි ඔකේ අනිත් එක උඹට මතකද අපිට මේ ආදරේ බලන්න උරු කරේ කවුද කියලා මේ ආදරේ බලන්න පුරුදු කරේ නම් උඹට මං හිතන්නේ මේ අර බම්ම නෙමෙයි බං බේබෝ බං බේබෝලා ගෙදර බේබෝලා ගෙදර අපි බේබෝ ගැන වෙනවා අපි සෙකන්ඩ් එපිසෝඩ් එකේ කතා කරමු ඒක වෙනම ඒක ඊළඟ එකේ අපි ඊළඟ එකේ කතා කරමු හරි දැන් මේ අපි දෙන්න කතාව ගත්තොත් ඒක තමයි මචං අංජාන් එකේ පොයින්ට් එක හේතුව මම ඩ්‍රාමා එකනේ ඔය දැන්ටත් මම මේ සබ්ජෙක්ට් වගේ තමයි කරන්නේ
හේතුව මම දන්නේ සමහරවට මට හිතෙනවා මම ඔයගලත් එක්ක ඇවිල්ලා කියන්නේ ඇත්ත කතන්දරයක් කියන්න ඕනේ මොකද අපි මේ පොඩ්කාස්ට් එක කරද්දී අපේ තව ඉන්නවා අපේ සෞදි කුමාරයා අපේ සියා දාපු මේ මම ඔය දින්නේ මැසේජ් එක මචං මුට රාවණා ගැන නම් කියන්න දෙන්නේ මම දැන් මට මේ ටික මම කන්ටිනියු කරනවා මේ මම දැන් කිව්වනේ මෙයාට තියෙන ඉමේජිනේෂන් ඒ කියන්නේ මෙයා අර මේ මොකක්ද ඒකට කියන්නේ මේ ලයිව් අපේ අපිත් එක ජීවත් වෙන්නේ මෙයා ඉන්නේ වෙනම එයාගේ ලෝකෙක තමයි එයා ඉන්නේ එයාගේ ලෝකේ මයින්ඩ් පැලස් ඔව් කියන්නේ අම්මා තාත්තා ඉන්නවා ඊට අමතරව මෙයා සෑහෙන්න විශ්වාස කරන කෙනෙක් තමයි රාවණා ඒ ලෙවල් කාලේ අපිට දුන්නු අදයක් අර ගල් ගුහා කියනවා මේ ගල් ගුහා කියනවා මේ වීකෙන්ඩ්ස් වල ඒවල යන්න කතා කරනවා ඉදන්න රාවණෙක් නෑ ඒ කියන්නේ රාවණා දන්නවා මේ යකා හොයාගෙන ඉන්නවා රාවණාගේ අරක තියෙනවා මේක තියෙනවා කියාගෙන ඇවිල්ලා මුදුම වදයක් අපිට දුන්නේ ඒකනේ මම මේ කතා ටික කියාගෙන පෙළගස්සගෙන එන්නේ ඔන්න ඔය කාලේ අපි දෙන්නම කතා කරා අපි මචං මේ වැඩේ කරමු කියලා ඔහොම සෑහෙන වැඩ ටිකක් කතා කරපු ඒ වගේ අපි ටිකක් කළා තියෙනවා ඒ වගේ සාර්ථක වෙච්ච ප්‍රොජෙක්ට් තියෙනවා සාර්ථක වෙච්ච ප්‍රොජෙක්ට් සමහර ප්‍රොජෙක්ට් වලින් අපි දෙන්නම දැන් earn කරනවා එතකොට ඒ වගේ මේ පොඩ්කාස්ට් එකත් අපි හිතුවා හැබැයි හිතුවට කරගන්න බැරි වුණා ලංකාවේදී මොකද මිනුවන්ගේ පාත් එකේ මිනුවන්ට අවශ්‍ය කරන රටට ගියා මම මගේ පාත් එකේ මට ඕන රටට ආවා එතකොට ඒක අපි මේක කරන්න හිතපු කාලෙදී අපිට මේක එළියට දාගන්න බැරි වුණා හැබැයි දැන් අපි හිතනවා හොඳම ටයිම් එක මේක එළියට දාන්න කියලා ඒකයි දැන් අපි මේක කරන්නේ මේ අර ෆුල් ඔෆිෂියල් විදියට එහෙමනම් කරන්න බලාපොරොත්තුවක් නැහැ මොකද අපි ඉන්වයිට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න සෙට් එක අපි වීක්ලි ඔයාලට දෙනවා පොඩි ඉන්ට්‍රෝ එකක් එක්ක ඒකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේක කොච්චර ඉන්ටරෙස්ටිං වේද කියලා සහ මේ පොඩ්කාස්ට් එකේ අයිඩියා එක ආවේ මිනුවන්ට ඒ ක්‍රෙඩිට් එක යාට දෙන්න ඕනේ. එතකොට මම මෙතන නිකන් අර කෝ සපෝටර් වගේ කැරක්ටර් එකක් තමයි මම මේ අයිඩියා එක සහ එහෙම කියන්න එපා. මොකද හේතුව තමයි මොකද නෑ මචං අපි මේක කතා කරන කාලයක් තියෙනවානේ. අපේ පාරවල් වල ආවට ඔබට මතක ඇති අපිට මචං එහෙම ලොකුවට සම්බන්ධ වෙලා බුරු කියන්න ඕනේ අපිට අර අපි මචං ඩේලි කතා කරපු මිනිස්සුගේ මේ කතා කරපු ගම ආපහු අපේ තිබ්බ පරණ එක මචං ආපහු නැගලා එනවනේ. මොකද අපිට සාමාන්‍යයෙන් ඩේලි කතා කරන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. මොකද මේ ළඟදී දැන් මේ ඇත්තටම මේ පොඩ්කාස්ට් එක පටන් ගන්න හේතුව උනේ ඇත්තටම ආපහු මේක දලුලා ආයෙ අර බබට දාපු අර එඩිට් කරන්න දාපු ෆොටෝ එක ඉන්නේ මචං මට පොඩි ඇඩ් එකක් දාන්න තියෙනවා මචං මගේ අලුතෙන් එන්න තියෙන වැඩේ ගැන ඔයා දන්නවා මගෙන් අන්තිමට කියන්නම් හරිද ඒකයි මම නම කිව්වේ නැත්තේ මචං නම කිව්වේ නැත්තේ හේතුව මේ ඒකෙන් තමයි ඇත්තටම අයිඩියා කියන්නේ අපි ආපහු මේක කන්ටිනියු කරමු මොකද දැන් අපිට තියෙන සම්පත් සීමිතයි කියන්නේ අපි දෙන්න ඉන්න රටවල් දෙකක අනිවාර්යයෙන් කරනවා කියන්නේ අපිට ටෙක්නොලොජිකලි බැරියර්ස් තියෙනවා ඊට පස්සේ ඔයා කියන්නේ චයිනා වලට වෙනම බැරියර්ස් ටිකක් තියෙනවා සමහර දේවල් වැඩ කරන්න. ඉතින් ඒක පොඩ්ඩක් ඒ දේවල් වැඩ පවත්වගෙන ඒක දැන් මිනුවන් කියපු පොයින්ට් එකට පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න කතා කරන්න මේ ඒ බැරිය එක චයිනා වල 100%ක්ම තියෙනවා. මොකද මෙහි අපිට Facebook, WhatsApp, ඊට පස්සේ Instagram, TikTok අපි සාමාන්‍ය ලංකාවේ පාවිච්චි කරන versions මෙහි පාවිච්චි කරන්න බෑ. එතකොට මම මගේ social media සහ ඔක්කොම handle කරන්නේ VPN එකක් දාගෙන. එතකොට අපිට මේ podcast එක කරගෙන යන්නත් දැන් පළවෙනි එපික ගන්නත් අපි දෙන සෑහෙන්න කට්ටක් කෑවා මේ මගේ පැත්තේ. මොකද මෙහි restrictions වැඩි නිසා. හැබැයි අපි අනිවාර්යයෙන්ම මේක දිගටම continue කරගෙන යනවා. ඔයාලගේ support එකත් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. මොකද අපි මේක කොයි වෙලාවකවත් ඔයාලට බෝරින් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි කලින් කිව්වා වගේ අපි දෙන්න විතරක් නෙවෙයි මේකට තව සෙට් එකක් එන්න ඉන්නවා. හැම විනාඩියකම ආතල්ලයක් දෙන්න ඔය බලාපොරොත්තු අනිවාර්යෙන්. හැම විනාඩියකම ආතල් එකක්. එතකොට මොකද මේ පොඩි දෙයක් වාට ඇඩ් කරන්නම් මචං. මේ උඩ මතකද දන්නේ මුලින්ම ඒ කියන්නේ අපි O level කාලේ බයිමයි දැකලා තියෙනවා. වැඩි ෆිට් එකක් තිබ්බේ නැහැ O level කාලේ. වැඩි ෆිට් එකක් තිබ්බේ නැහැ. මොකද හේතුව තමයි O level කාලේ මම ඔබ දැනගත්තු විදිය හොඳේ. මම ඔබ දැනගත්තු විදිය. කියන්න බලන්න. මම මේක ඇත්තටම කලින් අහලා නැහැ. මට කලින් කියලා තිබ්බෙත් නැහැ මම දැනගත්තේ කොහොමද කියලා. O level නෑ මම ඔබට කියලාත් නෑ. නමුත් O level කාලේ මචං කස්තා කියන මේ කැරක්ටර් එකට මචං තිබ්බේ. ඒ කියන්නේ ඔබ හිටපු විදිහත් එක්ක හැමෝම හිතුවේ ආපෝ මූණම් මේ ඉන්න දඩ කාල කන්නේ කුයි O level කාලේ. හරිද? මොකද මම මචං මම බොක්කෙන් කියන්න හොඳේ. මොකද හේතුව මචං උඹේ නම මචං මට 4 පාරක් එක දිගට ඇහුනේ
මම ගියා මචං යුනිවර්ස් එකේ සමාවෙන්න නම කිව්වා මේ කියන්නේ මම ගියා සෙමින එකකට. ඒ සෙමින එකක් දවසේ මචං හරිද උඹ ගිහිල්ලා තවත් ක්ලාස් එකක් එක්ක ඇටැක් කරගෙන හරිද උඹට ෂොට් එකක් වැදිලා හරිද ඒ කියන්නේ ඒක ආයෙත් අපි ගත්තොත් මේක පොලිස් කේස් එකක් බවට පරිවර්තනය වෙලා පස්සේ අන්න එතනදී තමයි මචං ඒ කියන්නේ මචං ඇත්තම මෙහෙමයි මේ මට සම්පූර්ණ ඇත්ත කතාව නෑ ඒක ගැන නෙමෙයි මම ඔබේ ගහන්නේ මම කියන්නේ ඔව් කියන්නේ මම සිද්ධිය දන්නවා පස්සේ මම සිද්ධිය දන්නවා මම ඔබේ අහගත්තා ඔබ මට කිව්වා නමුත් මේ ඒක මම ඔබ ඇහුණ හැටි හරිද ඊට පස්සේ උඹව ආශ්‍රය කරන්න පටන් ගත්තාම නෑ උඹ එහෙම චරිතයක් නෙමෙයි උඹ ආයෙත් හොඳ ක්වොලිටි චරිතයක් කියන එක දැනගත්තේ මචං මම උඹව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ තැන්ක්ස් මචං හරිද ඔව් මොකද නැත්තම් මොකද ඔබ ගැන මචං ඒ කියන්නේ ඔහොමම ක්ලාසස් වල හැදිලා තිබ්බ මචං ඕ ලෙවල් කාලේ වෙනම රූපයක්. හරි වෙනම ඉමේජ් එකක් ඔබ ගැන තිබ්බා. මේ ඒ දවස්වල ඒ කියන්නේ අර කොළු කමට කරපු වැඩ කියලා කියන්නත් පුළුවන් ඒ කොළු කමට කරපු කොළු කමට කරපු වැඩ ඉතින්. සමහර නමුත් මචං උඹ ඒ ලෙවල් කාලේ ඕ ලෙවල් කාලේ උඹේ ඉමේජ් එක මචං අනිත් පැත්තටම ඒක මචං totally agree with තා. totally agree with you මචං. ඒ කියන්නේ මේ උඹ ගැන තිබ්බ ඉමේජ් එක උඹ සම්පූර්ණයෙන්ම මචං උඹ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ 360 වනේ උඹ මචං සම්පූර්ණයෙන්ම A to Z උඹ කණිපිට ගහනවා. ඒක මම මගේ S දෙකෙන් දැක්කා. ඔව් ඒක මචං ඒ කියන්නේ උඹ S දෙකෙන් දැක්කේ ඒක හරි මොකද උඹ සමහර වෙලාවට ඕ ලෙවල් කාලේ ගේම ඉල්ලපු මිනිස්සුත් එක්ක මචං උඹ සාමදානෙන් උඹ හැදුනා කියන්න පුළුවන් සාමේ මේක කියන්න ඕන මේ ඇයි අපි මේ පෝඩ්කාස්ට් එකක් කරන්න කියන එක සමහරක්කට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඇයි ඉතින් අපිට සාමාන්‍ය වීඩියෝ එකක් කරලා ඔක දාන්න පුළුවන්නේ YouTube එකෙන් සල්ලි හම්බ කරනවා නම් ඔයා ට්‍රැවල් කරනවා මිනිවන් එහෙ ට්‍රැවල් කරන ඒවා කරන්න පුළුවන් කියලා. හැබැයි අපි දෙන්නටම මේ කියන්නේ පෝඩ්කාස්ට් ටයිප් එකකින් මේකට යන්න ප්‍රධානම හේතුවක් වුණා කියලා මම හිතනවා. ඔයාලා දන්නවා ඇති අර මේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ අතිශය වාමාංශික දේශපාලන පක්ෂයක් වෙලා තියෙන පෙරටුගාමි සමාජවාදී පක්ෂය පවා දැන් පෝඩ්කාස්ට් වලට යොමු වෙලා තියෙනවා. ඒගොල්ලෝගේ පක්ෂ නායකයෝ මම හිතන්නේ අර මේ කවුද තුමින්දනාගමුව පුබුදු ජයගොඩ කුමාර ගුණරත්න මෙහෙම මේ තුන් දෙනා පවා පෝඩ්කාස්ට් කරනවා. එතකොට අපිට අර සමහරක් අය කියනවානේ ඇයි ඉතින් පෝඩ්කාස්ට් කරන්නේ අන්න ඒ වගේ මතවල ඉන්න මිනිස්සුන්ට අපිට කියන්න තියෙන්නේ මේක අපේ අර මේ නිකන් අර සල්ලි හොයාගන්න හෝ එහෙම ඉන්ටෙන්ෂන් එකක් අපේ මූලික වෙලා නැහැ. මෙතන තියෙන තනිකරම අර අපි අපේ පරණ සම්පූර්ණයෙන්ම තියෙන අපේ එක්ස්පීරියන්ස් එක අපි ෂෙයා කරගන්නවා. ඒකත් රෙකෝඩ් කරගන්න ඕන. ඔබත් එක කරන්න බෑ බං මේ රෙද්ද. මේ බං ඔය තුන්වෙනි පාර මම මේ කොච්චර වැඩ කොටක් දාලා ඇවිත් ඉන්න කියලා බලපන්. කෝලයක් හරි අර කන්ටිනියු කරමු මචං සීන් එක. සීරියනේ පොඩ්කාස්ට්. හරිද? ඒ කියන්නේ අර පොඩ්කාස්ට් එක කන්ටිනියු කරමු නෑ මං මේ ආයිත් කෝල් එකක් આવුත් නම් ඵලයන් ආයෙත් ඔය දැන් මේ විනාඩි 50න් මේක එඩිට් කරලා ගහමු. මම මේ ටික කියන්නේ මේ විහිළුවට හොඳේ අර අපිට වයිරල් කරගන්න ගන්න. ඒක කියන්න එපා. ඒතකොට වයිරල් වෙන්නේ නැහැ නේ ඔය. හරිද ඒ ගැල්ලව කට් කරලා ගහපන්. මේ සහ පොඩි කම්ප්ලේන්ට් එකක් තියෙනවා වශං මේ මගේ වයිෆ් ගෙන් මේ බෝරින් පැත්තට ටිකක් වැඩිලු. මං කිව්වා ඉතින් මේක අපේ තාම ඉන්ට්‍රොඩක්ෂන් එක මේකේ අපි අපේ තියෙන ආතල් ඔක්කොම ටික මේකෙන් දුන්නොත් කිසි වැලියු එකක් නෑ. අපි තව මේකෙන් නතර කරන්න අපි එපිසෝඩ් බර ගාණක් කියන්නේ. හැබැයි මෙහෙම අපි ප්ලෑන් කරලා තියෙන මෙන්න මේ එපිසෝඩ් එකට එන්නේ මෙයා මේ එපියට එන්නේ මෙයා අපි ඒ ගාන ප්ලෑන් කරලා හරියට මචං බයිතක්සලා වගේ. ඔව් ප්ලෑන් කරලා තියෙන ඒක නිසා අර දෙන්න තියෙන ආතල් ඔක්කොම ටික අපි මේකෙන් දීලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. නේ හරි දැන් මේ දැන් ඉන්ට්‍රෝ ගත්තම උඹ හම්බෙච්ච විදියෙන්නේ. හරිද? එතකොට මම දැන් ඔබ ගෙවල් මං කිව්වනේ දැන් ඔබට ඔටඩි චේන්ජ් වුණා කියලා සීන් එක අපේ. හරිද? දැන් ඔබේ මං කියන්නේ ඔබේ නේ ඔබ ඊට පස්සේ මම අඳුරගත්තා ඊට පස්සේ ඔබත් එක්ක ගියා. හැබැයි මේ මම අර සයලා මතක් කරපුවා තමයි තව එක සයගෙන මතක් කරන්න. ඔබ එක දවසක් මට කිව්වා මෙන්න මේ සයගේ වචන හින්දා මම හැදුනා කියලා. හරිද? අපේ පන්ති පාරස බෙස්ට් කුමාරපති මම ඒක තමයි මම ඒක තමයි අපිට කියන්න ගියේ. ඒ කියන්නේ අර ලයිෆ් චේන්ජින් ඩිසිෂන් එකක් ගන්න මට කියන්නේ ගුරු දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා මචං ලයිෆ් එකේ. හරිද? හැබැයි අර ලයිෆ් චේන්ජින් ඩිසිෂන් එකක් ගන්න හිත හැදුවේ ඒ කියන්නේ ගහලා බැනලා නෙමෙයි වචන වලින් හිත හදපු
ගුරුවරයා හරියටම හරියම කිව්වා බෙස්ලි කුමාර පතිරණ නුගේගොඩ කවුන්ටිං ෆිල්ඩ් එකේ දැවැන්තයෙක් අපි වාසනාවන්ත වුණා. මම හිතන්නේ අපේ ඉස්කෝලෙන් ඊට පස්සේ ගියා අපේ ක්ලාස් ටීචර් අපේ පන්ති භාර 12 13 වාණිජාංශය කොළඹ මහානාම විද්‍යාලය බෙස්ලි කුමාර පතිරණ සර්ට් ෆුල් ඉතින් පින් කියලා තමයි කියන්න තියෙන්නේ. මේක ඉමෝෂනල් වෙනවා මචං. අපි ඒ පැත්තට යන්න ඕනේ නැහැ. මොකද හේතුව මට මතකයි ඇත්තටම උඹ මට ඇවිල්ලා කිව්වා මචං මම මගේ ලයිෆ් එක මචං අදින් වෙනස් කරගන්නවා. හේතුව මම මේ බෙස්ලිස හැබැයි බෙස්ලිස කිව්ව ටික මචං උඹ මේ විදියට මට A to Z කිව්වා. මොකද සර් ඒක ඇවිල්ලා අපේ ක්ලාස් එකේදී එදා කිව්වා මට. අපිට කිව්වා මතකද? ඒක කිව්වා අනිත් එක තමයි අනිත් එක මචං මම මතක් කරන්න ඕනේ මගේ ලයිෆ් එක චේන්ජ් කරපු ගුරුවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ මට ඒ සර් මචං උඹත් ඉස්සරහමයි මගේ මේ උරයිස්සට අත තියලා කතා කරපු සර් මට මතක් කරන්න ඕනේ තිලංක ගෝවින්ද සර්. අපේ BS තිලංක ගෝවින්ද සර්. කොහමගම තිලංක ගෝවින්ද කියන්නේ තිලංක සර් කෙනෙක්ටත් වඩා අපිත් එක්ක ගොඩක් අර මේ අපිට සබ්ජෙක්ට් එක දුන්නේ මචං ෆ්‍රෙන්ඩ්ෂිප් ලෙවල් එකකින්. ඒ වගේ මිනිස්සුන්ව මතක් කරලම මේ ඉන්ට්‍රෝ එක අපි ගන්න එක හොඳයි කියලා නේ මචං. ඔව් අනිවාර්යෙන් අපි දෙන්න දැන් මෙච්චරලා අපේ ඔය ක්ලාසස් වල කතා කරේ මේ ඉස්සරහට එන්න තියෙනවා. මේ කොහමද? ඔව් අපි දැන් මෙච්චරලා කතා කරේ අපි හම්බුනේ කොහොමද සහ පොඩි බෑක් ස්ටෝරි එකක් දුන්නේ පොඩි බෑක් ස්ටෝරි එකක් දුන්නේ. අපි දැන් පොඩ්ඩක් කියමුද මචං ඉස්සරහට අපි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ අපි ප්ලෑන් එක හැබැයි අපි තනින් තන කිව්වා නේද? අපි පොඩ්ඩක් පොඩි එකක් දෙමු අපි ඕවරෝල් මොකද්ද ප්ලෑන් එක කියලා මම කියන්න. අපේ ප්ලෑන් එක තමයි අපේ අවුරුදු 29ක ජීවිත කාලය තුල අපි ඉගෙනගත්තු අපේ පාඩම් අපි උගත් පාඩම් ඊට පස්සේ අපේ තියෙන පිස්සුම ආතල් කමිෂන් සභාව පිස්සුම ආතල් ඊට පස්සේ අපේ ලයිෆ් එකේ තියෙන ටර්නින් පොයින්ට්ස් අපි ගත්තු වැරදි තීරණ ඒ වැරදි තීරණ හින්දා අපිට අපේ භාෂාවෙන් කියනවා නම් කෙලවුණ විදිය පස්සේ අපේ ලයිෆ් එක කොහොමද වෙනස් කරගත්තේ අපි දෙන්න විතරක් නෙමෙයි මේකට ජොයින් වෙන ගොඩක් කට්ටිය ඉන්නවා ඉස්සරහට. ඉතින් ඒගොල්ලොත් එක්කත් අපි දීර්ඝ වශයෙන් මේ ආතල් එක්ක කතා බහ කරමු. මොකද මේක ආතල් එකක ආරම්භයේ සියලු ආතල් පටන් ගන්න මෙතනින්. ඉතින් ලබන සතියේ එන කෙනා ගැන පොඩි ඉන්ට්‍රෝ එකක් දීලා අපි මේක නවත්තලා දාමු. හරිද? මට මචං චූඩි ඇඩ් එකක් දාන්න දෙන්න අන්තිම විනාඩිය. දාන්න. විනාඩියක ඇඩ් එක. නේ ඉන්ට්‍රෝ එක දීලා ඉන්න. මම ඉන්ට්‍රෝ එක දෙන්නම් මෙන්න මේ විදියට. මම කියලා ඉන්නද? මම මෙන්න මේ විදියට මචං පටන් ගන්නවා. ඔහු සුපිරි බුලට් එකක්. හෝමාකම සියලු වැසගිලි තරණය කළ එකම ඩයල් එක. ඒ කියන්නේ හෝමගම ටොයිලට් එකක වතුර තියෙනවද? හරිද? ඒ ටොයිලට් එකට යන්න සුදුසුද? ඒ ටොයිලට් එකේ තියෙන වලකක් කුස්සියක්ද කොමඩ් එකක්ද? හරිද? එහෙම නැත්නම් ඒකේ බකට් එකේ හිලක්ද? මේ ඔක්කොම දන්න එකම චරිතය. ඉතින් A to Z දන්න. අපිටත් මොකක් කරේ අවශ්‍යතාවයක් ආවතින් අපි මචං අරක මචං වොෂ්රූම් එක කොහමද? ටොයිලට් එක හොඳයිද? ආයි මිනිහා රිපෝට් එක ඩීටේල් රිපෝට් එක දෙනවා මෙහෙම කරද්දි. ඉතින් අපි ලබන සතියේ ආරාධනා කරමු අපේ මිතුරු අපේ කල්යාණ මිත්‍ර ලිවිං ලෙජන්ඩ් උදාර කවිෂ්ක බේබෝ මගේ ඇට චූට්ටක් දාන්න දෙන්න. හරි මචං මේ මගේ ඇටේ මට චූට්ටක් දාගන්න දෙනවද? පොඩි වෙලාවක්. දව සීරියස් මූඩ් එක මචං. ෆුල් සීරියස් මූඩ් එක මේක ගන්න. පොඩි පණිවිඩයක් දෙන්න තියෙන. එහෙම අර මහා ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවා මම ට්‍රැවල් විත් කස්සා channel එක පටන් ගන්න දැන් අවුරුදු 3ක් විතර වෙනවා. දෙක දිගට කරගෙන ගියා. දැන් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා කියලා මම හිතනවා. හැබැයි මම දැන් ඉන්නේ චයිනා වල සහ මගේ මාස්ටර් එකේ ක්‍රූෂියල් පීරියඩ් එකේ මම ඉන්නේ. එතකොට මේ මගේ රිසර්ච් එක මට පටන් අරන් වෙන වැඩ ටික කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ වැඩත් එක්ක මට පොඩ්ඩක් අර මේ ට්‍රැවල් විත් කස්තා channel එකේ වැඩත් එක්ක ඉස්සරහට යන එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න ටිකක් තියෙනවා කියන්නේ මට ටයිම් එක ඒකට ඇලොකේට් කරගන්න බැහැ වීඩියෝ එඩිටින් වලට. හැබැයි මම ට්‍රැවල් කරන එක කරනවා. හැබැයි ඒ වෙනුවට
මං ඔයාලට ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් දීලා යනවා. ඒ තමයි මගේ වයිෆ් යශෝදරා පෙරේරා මේ වෙද්දි මාත් එක්ක ෂයිනා ඉන්නේ. එතකොට ට්‍රැවල් විත් කස්තා නතර කරපු තැනින් එයා කන්ටිනියු කරගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මට දුන්නු සපෝට් එක ඒ විදියට මෙයාට දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එයාගේ අලුත් පේජ් එක YouTube channel එක TikTok එක ඉස්සරහදී ලොන්ච් කරන්න නියමිතයි. ඒකට මට දුන්නු සපෝට් එකට වඩා සපෝට් එකක් එයාට දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මේ මට මේ කියලා වෙනම එඩිට් කරලා දීපන්. ඒතර වල ලේසි ආයෙත් වෙන වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ හොඳේ. හරි මගේ ඇඩ් එක ඉවරයි. මම ගන්නව දෙන්න. හරි ඉතින් ඒකට කස්තට සුබ පතන ගමන් ඔන්න මේ පොඩ්කාස් එක අපේ ෆස්ට් එපිසෝඩ් එකින් සමුගන්නවා. ඒ අතර මම කවුරුව කාට හරි මේ මැනේජර් වලට ස්ටුඩන්ට් එන්න ඕන නම් පොඩ්ඩක් මගේ මේ අනිත් channel එක පැත්තට ඇවිල්ලා මේ ඒක මගේ ඇඩ් එක. ඒක මගේ ඇඩ් එක. නෑ ඇත්ත කියනවා මේ මෙහෙම එකක් තියෙනවා අපි මේ සීරීස් එක හරහා ඒ ගැන කතා කරලා නැති වුණාට ඒ සම්බන්ධ මොන හරි විස්තර දැනගන්න ඕන නම් අපිව රීච් කරන්න පුළුවන් වෙන විදි තියෙන එක ඔයාලා ඔල්රෙඩි දන්නවා. ඒ මාර්ගයෙන් මිනෝන රීච් කරනවා නම් එයා විශේෂයෙන්ම ස්කෝලර්ෂිප් සහ ඔය මැලේසියා විසා සම්බන්ධ එයා කොහොමත් කන්සල්ටන්ට් කරන කෙනෙක්. එයාගෙන් ගන්න පුළුවන් මම නම් ඒ තරමට ගිහිල්ලා නැහැ. එතකොට එයාව රීච් කරන්න පුළුවන් විදි තියෙනවා. මම මේ ඌට ඇඩ් එකක් දානවා නෙමෙයි ඌ කරනවා වැඩේ හොඳට කරනවා. ඌට වඩා හොඳට ඌගේ වයිෆ් කරනවා. ඌට වඩා හොඳට ඇත්තන වයිෆ් හොඳයි. මේ කික කරගා කියනට වඩා එහෙම නේ මූත් කරනවා. මේ වයිෆ් හොඳට වැඩේ කරලා දෙයි මූත් කරලා දෙයි මේ වැඩේ කියන්නේ විශ්වාසවන්ත කෙනෙක්ගෙන් කරගන්න කියන ගමන් එහෙනම් ඉතින් අපි මේ අනිත් එක අපේ channel එක subscribe කරන්න මේ අපේ channel එකේ නම කියන්න. ඒක මම ඔබට බාර ගන්නවා channel එකේ නම කියන්න. නම කියන්න නම ඔබ කියපන් මටත් ඒක කියන්න බෑ. මට බෑ ඒක පොඩ්ඩක්. නම අපිට වැරදුන මේ පළවෙනි intro එකේ නම වැරදුනොත් ඉතින් නම කියන්නේ මෙන්න නම දානවා display එකේ. අපිව මේක අපි ප්‍රනවන්සිේෂන් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බොරුවට මේ මස්කට් කියලා කිලෝ ගන්න ඕනේ නැහැ වැඩේ. ඒකින්ද මේ අපි නම දානවා. මේක ප්‍රනවුන්ස් කරන්න පොඩ්ඩක් කොහොමද මස්කවද? චූටි. මොකද මස්කිටියස් මොකද? මස්කිටිස්. ඒක නෙමෙයි හරිම ප්‍රනවුන්සිේෂන් එක වද්දි කියලා දන්නේ නැහැ. මම හිතන්නේ යට අර අකුරු ටික ගියානේ. ඒක හරියට ප්‍රොනවුන්සියේෂන් කරන්න ඒකට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔව්. එහෙනම් ඉතින් සියලු දෙවි දේවතුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. එහෙනම් ගිහින් එන්න. ජය වේවා. ජයම වේවා. තුදී. Vamos Gators!